කොකාකෝලා බෝතලේ නිකන් අරිද්දි. ගල් සද්දයක් එනවනේ. ඒ පීඩනයට පත් කරලා තියෙන CO2 වාතය. ඒ පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට CO2 කියන තරලය නැත්නම් වායු තරලය ගලාගෙන ගියා. දැන් මම මේකේ පීඩනය මොකද කරන්නේ? පොළොව ඉවර වෙලා වැඩි කරනවා. ඒක දැන් උතුරවනේ. පැහැදිලිද? ආහාර තාක්ෂණ තරල කියන දේ පාවිච්චි කරනවා. හිතන්නේ. හැමෝටම මතක තරලයන් කියලා කිව්වම බැකෝ එකක්. හයිඩ්‍රොලික් ජැක්කෝ. ජැක් වගේ ජැක්. පදාර්ථය කියන්නේ අවකාශයේ ඉඩක් ගන්නා ද්‍රව්‍යයක් නම් පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුන ඝන, ද්‍රව, වායු නම් තරලයක් කියන්නේ මොකද්ද? අවකාශයේ ඉඩක් ගන්නා දෙයක් නේ. එතකොට තරලය කියන්නේ මොකද්ද? පදාර්ථයක්. ඉතින් පදාර්ථයක් නම් ඇයි ඝන, ද්‍රව, වායු කියන තුන ඇතුලේ මේ තරල කියන වචනේ පේන්නේ නැත්තේ? තරලයක් වෙන්න නම් අනිවාර්යෙන් ඒක ගලාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ තරලයක් හඳුනා ගන්න පුළුවන් මේන් පොයින්ට් එක ගලාගෙන යාමේ හැකියාවක් තියෙන්න ඕනේ. ගලාගෙන යාම. ඝන කියන දේ ගලා යාමක් තියෙනවද? කොන්ක්‍රීට් කෑල්ලක් බඩවලක් ගත්තොත් ගලා යාමක් තියෙනවද? නැහැ. නිශ්චලයි. ඒ තියෙන හැඩයම තියෙනවා. හැබැයි ද්‍රවයක් කියන දේ ගත්තොත් ද්‍රවයක් වතුරේ බාල්දියකට පිරවීම. එක් තැනක ඉඳන් තව තැනකට ගලාගෙන යාමක් නේද? එතකොට ද්‍රව කියන්නේ ගලන දෙයක්. කියන්නේ ගලාගෙන යනවා. ඒතර මේක මොකද්ද? තරලයක්. ඒ ගලාගෙන යාම කියන මේන් පොයින්ට් එක සම්පූර්ණයි. ද්‍රව කියන්නේ තරලයක්. වායු. අපි බැලුමකට කටින් පිඹලා බැලුම පුම්බනවා. බැලුම ගැට ගහන්න නැතුව අතෑරියොත් එතකොට ඇතුලේ වැඩි පීඩනයෙන් තියෙන වාතය වායුගෝලීය අඩු පීඩන තත්ත්වයට යටතේ වැඩි පීඩනයේ තියෙන තැන ඉඳන් අඩු පීඩනයේ තියෙන තැනට ගලාගෙන යනවා. එතකොට වාතයත් මොකද්ද? ගලා යාමක් සිද්ධ වෙනවා. අන්න එතකොට තරලයක්. ඇයි ගලාගෙන යාම කියන මේන් පොයින්ට් එක හරිනේ. එතකොට ද්‍රව කියන්නේ තරලයක්. ගලා යාමේ කියන හැකියාව තියෙනවා. වාතය නැත්නම් වායු කියන්නේ තරලයක්. ගලා යාම කියන දේ තියෙනවා. පැහැදිලිනේ? එතකොට ද්‍රව කියන්නේ තරලයක්. වායු කියන්නේ තරලයක්. ඒ කියන්නේ තරලයේ ප්‍රධාන ආකාර දෙක ද්‍රව තරල අනිත් එක වායු තරල. හරිද? හිතන්න බීම් බෝතලයක්. ඔයා කඩෙන් ගන්න බීම් බෝතලයක තියෙන්නේ කටමට්ටමට පුරවලා නැහැනේ. බීම ටිකක් තියෙනවා උඩ හිස් අවකාශයක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ හිස් අවකාශය ඒ කියන්නේ B කියන්නේ ද්‍රව. ඔහොමනේ. හිතන්නකෝ සෝඩා වර්ගයක් කියලා. ක්‍රීම් සෝඩා. එහෙම නැත්නම් කොකා කෝලා. හරිද? එහෙම නැත්නම් කික් කෝලා. බීම වර්ග තියෙන්නේ. මේ බීම වර්ග හදන්න යොදා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. මොකද්ද? තරලයක්. පැහැදිලිද? එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් කියන තරලය එහෙම නැත්නම් වාතය මික්ස් කරනවා මේ ද්‍රවය සමග. අධික පීඩනයකට තමයි සිද්ධ වෙන්නේ. අධික පීඩනයක් යටතේ ද්‍රවයකට කාබන් ඩයොක්සයිඩ් මික්ස් කරනවා. පැහැදිලිද? එතකොට මේ ඇතුලේ මේ දැන් ඔයා හිතන්නකෝ කොකා කෝලා බෝතලේ නිකන් අරිද්දි. කල් සද්දයක් එනවනේ. ඒ පීඩනයට පත් කරලා තියෙන CO2 වාතය එකපාර පිට වෙනවා. එතකොට පීඩනයට ලක් කරන්න පුළුවන් තරලයක්. තරලයක් කියන්නේ ගලාගෙන යාමට හැකි දෙයක්. එතකොට පළවෙනි ලක්ෂණය මොකද්ද? ගලා යනවා. දෙවෙනි එක CO2 කියන වාතය ද්‍රවයට අධික පීඩනයක් යටතේ මික්ස් කරලා තියෙනවා. එතකොට මොකද්ද? පීඩනයට පත් කළ හැකි. පීඩනයට පත් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ද්‍රව නැත්තම් මොකක් හරි වතුර එකක් පුරවපු වීදුරුවක් කියලා හිතන්නකෝ. මේකේ තියෙන්නේ ද්‍රව. මේක මොකක් හරි වුණොම ලීවරයක් තියෙන එකේ තද කරනවා කියලා හිතන්නකෝ. මේක වීදුරුවේ පරිමාව. වීදුරුවට මුකුත් දෙන්නේ නැතුව මේක තද කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ කියන්නේ පරිමාව අඩු වෙන්නේ නැහැ. මේක උඩ දෝලණය වෙනවනේ තද කරන්න කොච්චර තද කරත් ඒක වෙන්නේ නැහැ. පැහැදිලිනේ? එතකොට ද්‍රව තරලයක් නම් පීඩනයට පත් කිරීමේදී පරිමාව කියන දේ වෙනස් වෙන්නේ නැහැ. වාතයක් නම් හිතන්න මෙතන තියෙන්නේ වායු අංශු. මේකත් තද කරනවා කියලා හිතන්නකෝ. එතකොට මොකද වෙන්නේ මේක? සම්පීඩනය වෙනවා. ඒ කියන්නේ දුරින් තියෙන වාතාංශු ලං වෙන්න ගන්නවා. බයිසිකල් පොම්පෙන් අපි හුලං ගහන්නේ. පැහැදිලිද? අන් ඒ වගේ. එතකොට වායු තරලයක් නම් සම්පීඩනයට ලක් කිරීමේදී පරිමාව අඩු වෙනවා. පැහැදිලිද? අන්න ද්‍රව තරලයක ලක්ෂණයක් ලියන්න කිව්වොත් ලියන්න පුළුවන්. මොකද? පීඩනයට පත් කිරීමේදී පරිමාව වෙනස් නොවේ. වායු තරලයක ලක්ෂණයක් ලියන්න කිව්වොත් පීඩනයට පත් කිරීමේදී පරිමාව අඩු වේ. පීඩනය. මේ තරලයක ලක්ෂණ කතා කරන්න පුළුවන් පට්ට දෙයක් තමයි මේ කොකා කෝලා බෝතලය. කොකා කෝලා කියන්නේ. මේ කොකා කෝලා නිෂ්පාදනයේට ඒගොල්ලෝ තියෙන රහස් වට්ටෝරුව තියෙනවනේ. ඒක තමයි ද්‍රවය. මේ අවකාශයේ තියෙන CO2 කියලා මම කිව්වනේ. මොනම කික් කෝලා කොකා කෝලා මේ හැම එකම තියෙන ද්‍රවයයි මේ කාබන් ඩයොක්සයිඩ් විය. මේ කට්ටිය කරන්නේ මේ ද්‍රවයට අධික පීඩනයක් යටතේ කාබන් ඩයොක්සයිඩ් මික්ස් කරනවා. ඒ මික්ස් කරන්නේ ඇයි? ඒගොල්ලෝ ඒ බීම් එකට අනුගත වෙච්ච සැර තියෙන්න ඕන. ඒ සැර ලබා ගන්න කාබන් ඩයොක්සයිඩ් මික්ස් කරනවා.
හරිද? ඉතින් ඇයි මේ ඔක්සිජන් දැම්මේ නැති කියලා හිතන්න පුළුවන් නේ. ඔක්සිජන් වගේ දේවල්. ඔක්සිජන් කියන්නේ මොකද්ද? බැක්ටීරියා වලට කියන වාසස්ථාන නිර්මාණය කරගන්න හිතකර වායුවක්. කාබන් ඩයොක්සයිඩ් එහෙම සාපේක්ෂව අඩුයි. ඔක්සිජන් වලට සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ බීමේ කල් තබා ගන්න පුළුවන්. සැර පවත්වා ගන්නත් පුළුවන්. කොකාකෝලා කියන්නේ යම්කිසි සැරක් තියෙන දෙයක් නේ. එතකොට තරලයක භාවිතයන් විදිහට ලිව්වොත් ආහාර නිෂ්පාදනයට යොදා ගන්නවා කියන එක ලියන්න පුළුවන් නේ. ඒ CO2 කියන්නේ වායුවක්. වායුව කියන්නේ ගලාගෙන යන දෙයක්. ගලා යාමක් තියෙනවා කියලා කියන්නේ ඒක තරලයක්. එතකොට ආහාර නිෂ්පාදන කර්මාන්තවලට තරල භාවිතා කරනවා. පැහැදිලි නේද? එතකොට ඔයා හිතන්න කොකාකෝලා බෝතලේ මෙහෙමනේ තියෙන්නේ. දැන් මම කටුවට දින්නම්. මේ කොකාකෝලා බෝතලේ හරිද? අපි නිකන් මූඩිය විවෘත කරොත් ගල් සද්දයක් එනවනේ. ඒ සද්ද එන්නේ මේ පීඩණයටපත් කරලා හිර කරලා තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව පිටතට නිදහස් වීමක්. පීඩණය වැඩි තැන ඉඳන් අඩු තැනට ගලාගෙන යාමක්. පැහැදිලිද? එතකොට ද්‍රව කියන තරලය මත පීඩණය යොදලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන වායු තරලය මගින්. ද්‍රව තරලය මත කාබන් ඩයොක්සයිඩ් කියන වායු තරලය මගින් පීඩනයක් ඇති කරලා තියෙනවා. පරිමාව වෙනස් වෙන්නේ නැහැ. මේ හිස් අවකාශයේ CO2 තියාගෙන මේ තියෙන පරිමාව පීඩනයට ලක් කරලා තියාගෙන ඉන්නවා. පැහැදිලිනේ? එතකොට මෝඩිය ඇරිය ගමන් මොකද වෙන්නේ? ගාලා මේ CO2 වාතය පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට ගලාගෙන යනවා. තරලය ගලනවා. හරිද? ඒ කොකාකෝලා බෝතලේ නිකන් නිශ්චලව තිබ්බොත් නේ. හරිද? ඔයා හිතන්න කොකාකෝලා බෝතලේ හොල්ලලා. හරිද? මේක හොල්ලලා ඇරියොත් මොකද වෙන්නේ? මේ උඩ පීඩනයට ලක් කරලා තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව හරිද? ද්‍රවය අස්සේ කැළතෙනවා නේද? එතකොට මේ බෝතලේ පුරාම තියෙන්නේ මොනවද? ද්‍රවයක් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. නිශ්චලව තියෙද්දි මොකද උනේ? ද්‍රවයයි කාබන් ඩයොක්සයිඩ් තු වෙන් වෙලා. හරිද? කැළතුවහම මොකද උනේ? ද්‍රවයයි කාබන් ඩයොක්සයිඩ් මික්ස් වෙලා. දැන් මේ මූඩිය ඇරියොත් මොකද වෙන්නේ? ඇතුලේ පීඩනය වැඩි. ඇයි? කාබන් ඩයොක්සයිඩ් හැමතැනම. යාලා එළියට යන දොරක් හොයනවා. මේක ඇරිය ගමන් මොකද වෙන්නේ? මේ තියෙන වාත අංශු ටිකෙන් ටික විශාල වෙලා එළියට එනවා. එළියට එන්නේ ද්‍රවයත් අරගෙනමයි. පැහැදිලිද? එතකොට පීඩනයට ලක් කරන්න පුළුවන් තරමයක්. හැබැයි මේ පීඩනය නිදහස් කරපු ගමන් ගලා යාම කියන ලක්ෂණයක් පෙන්වනවා. පැහැදිලිද? කොකාකෝලා බෝතලේ බලන්න පුළුවන් හරි ලස්සන දෙයක්. ඊට පස්සේ තරලයක් ගත්තොත් නිශ්චිත හැඩයක් නැහැ. නිශ්චිත හැඩයක් නැහැ. දැන් මේ කොකාකෝලා බෝතලේ ඇතුලේ තියෙද්දි මේ බෝතලේ හැඩයට තියෙනවා. මේක දානවා කඩලා වීදුරුවකට. මොකද වෙන්නේ? එතකොට මේක වීදුරුව හැඩය ගන්නව නේද? එතකොට නිශ්චිත හැඩයක් නැහැ. තරලයකට නිශ්චිත හැඩයක් නැහැ. ඊට පස්සේ පුෂ්ටික ආතතිය තියෙනවා. පුෂ්ටික ආතතිය කියලා සංසිද්ධියක් මේ තරල වල පෙන්නනවා. මොකද මේ පුෂ්ටික ආතතිය කියලා කියන්නේ? පුෂ්ටික ආතතිය කියලා කියන්නේ මේ අංශු ඇදගෙන අල්ලන් ඉන්න වගේ සීනයක්. හරිද? ඇදගෙන අල්ලන් ඉන්න වගේ සීන්. ඔයා හිතන්න මම කොකාකෝලා ගැන කතා කරන්නේ. කොකාකෝලා ටික දානවා වීදුරුවකට. මේ කට මට්ටමට මේක පිරලා තියෙන්නේ. මේ කොකාකෝලා කට මට්ටමට පිරලා තියෙන කියලා හිතන්න. දැන් මෙතන තියෙන මේ කොකාකෝලා අංශුව ගත්තොත් මෙයා මේ අනිකුත් කොකාකෝලා අංශු මගින් මෙහෙට ඇදලා තියෙනවා. මෙහෙටත් ඇදලා තියෙනවා. මෙහෙටත් ඇදලා තියෙනවා. මෙහෙට මේ හැම පැත්තටම ඇදලා තියෙනවා. ඒ කියන්නේ නිශ්චලව තියනවා කියලා හිතන්නකෝ. යාව ඇදලා තියාගෙන ඉන්නේ අනිකුත් අංශු මගින්. දැන් මෙතන තියෙන අංශුව ගත්තොත් ඒ කියන්නේ උඩ පැත්ත වාතයට නිරාවරණය වෙලා යට පැත්ත මෙහෙට ඇදලා. ඒ කියන්නේ අනිකුත් අංශු වලින් යට පැත්තට සහ දෙපැත්තට ඇදලා උඩට වාතයට අදින්නේ නැහැ. දැන් මේකට තවත් කොකාකෝලා බිඳුවක් දැම්මොත් මොකද වෙන්නේ? එකත් වැටෙනවා. කෝපෙ උතුරලා යන්නේ නිකන් අර ගොඩැලි වෙලා වගේ මේ කෝපෙන් උඩ එනවනේ. කෝපෙ කට මට්ටමට වඩා උඩට එනවනේ. බීම් ප්‍රමාණය එනවා. බාල්දියකට වතුර පෙරුවත් පොඩ වැඩි කරොත් උතුරන්න ඕන මෙන්න තියෙදි පොඩ වැඩි කරොත්. එයා උතුරලා යන්නේ අර කට මට්ටමට වඩා නිකන් අර ගොඩැලි වෙලා වගේ එනවනේ. ඒ කියන්නේ උඩින් නිකන් අර නෙට් එකක් දැම්මා වගේ. පැහැදිලිද? ඒක තමයි පුෂ්ටිකාතතියට ලක් වෙනවා කියලා කියන්නේ. ඒකෝට තරලයක් නම් පුෂ්ටිකාතතියට ලක් වෙන්න පුළුවන්. හරිද? මේ කරන්න පුළුවන් ආට පහේ කාසියක් වගේ කරා. මේකට පින්සලකින් වතුර බින්දුව දාන්නකො. එතකොට මේක ටික වෙලාවක් යද්දි උතුරලා පහලට යන්නේ නැහැ. මේ මෙහෙම ගොඩල් විලා වගේ වතුර තියෙනවා. කියන්නේ අල්ලගෙන ඉන්නවා වගේ සීන්. කියන්නේ උඩින් දැලක් දාලා වතුර ටික රඳවගෙන ඉන්නවා වගේ කතාවක් නෙවෙන්නේ. පුස්තිකාසෙදි ලක් කරන්න පුළුවන් ඈ. එතකොට මම කියන කොකාකෝලා වල මේ පීඩනය කියන දේ සහ ද්‍රව තරල හා වායු තරල කියන දේ මත රඳාපවතිනවා කියලා. හිතන්න ඔන්න කොකාකෝලා බෝතලේ තියෙනවා. මේ තියෙන්නේ මොකද්ද? නිකන් තියෙන CO2 හිස් අවකාශයනේ. දැන් මේක ඇරියොත් මොකද වෙන්නේ? ගාලා එළියට යන්න ගන්නවා වාතය.
ඒ පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට CO2 කියන තරලය නැත්නම් වායු තරලය ගලාගෙන ගියා. දැන් මම මේකේ පීඩනය මොකද කරන්නේ? පොළොව ඉවර වෙලා වැඩි කරනවා. දැන් මේ හැමතැනම තියෙන්නේ මොකද්ද? CO2 තියෙනවා, ද්‍රවයක් තියෙනවා. එතකොට දැන් ඇතුලේ තියෙන CO2 එළියට එන්න දගලනවා. එතකොට මොකද වෙන්නේ? මේක ඇරපු ගමන් උතුරනවානේ. පැහැදිලිද? ආහාර නිෂ්පාදනයේට තරල කියන දේ යොදා ගන්න පුළුවන් පට්ටතනක් ඈ. මොන විභාගෙට ලියන්න. කවුරුත් ලියන්නේ නැති පොයින්ට් එකක් ඈ. ආහාර තාක්ෂණයට තරල කියන දේ පාවිච්චි කරනවා. හිතන්නේ නැහැ. හැමෝටම මතක වෙන තරල යන්ත්‍රයක් ඔබ ගමන් බැකෝ එකක්. හයිඩ්‍රොලික් ජැක්කුව. ජැක් එකක් වගේ ජැක් ලියන්න පුළුවන් ඈ. එක්සැම්පල් එකක් දාලා ලස්සනට පැහැදිලි කරලා දාන්න.